අයිබෝන් දුවපුතේ ඔන්න අද දවසෙත් අපි චන්දනිතානගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝම අද දවසේ පාඩමත් එක්ක පාඩම සඳහා පිළිගන්නවා. ඉතින් අද දවසේ බලාපොරොත්තු වෙනවා 10 සහ 11 වෙනි දරුවන්ට 10 11 දෙගොල්ලන්ටම වැදගත් පාඩම් එකක් ගැන අපි කතා කරන්න. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න පටන් ගන්නකොට බලන්න ඇති. මොකද අද මාතෘකාවට මේ විශේෂ පුද්ගලයෙක්ගේ ඡායාරූපයක් ඔයගොල්ලෝ දකින්නත් ඇති. කවුද? ඩොනල්ඩ් ට්‍රම්ප්. එතකොට මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන මේ මෑතකදී වැඩි වශයෙන් කතා කරලා අද පාඩමට එයා සම්බන්ධයි. අද අපේ පාඩම තීරුබදු. එතකොට මේ තීරුබදු කියන්නේ මොකද්ද? ඒ මොනවා පදනම් කරගෙන අය කරන බද්දක්ද? ඒකට කොහොමද මේ මම මේ කිව්ව පුද්ගලයා? ලෝකේ බලවත්ම රාජ්‍ය හැටියට පිළිගන්න ඇමරිකාව. නමුත් දැන් ඒක යම් අභියෝගයකට ඇවිල්ලා තියෙනවා චීනය වගේ රටවල්. අපි ලෝක ආර්ථිකය තුළ මේ දෙගොල්ලෝ අතර පොඩි තරගයක් තියෙනවා. ඉතින් මේ තරගයේ උච්චතම අවස්ථාවක තමයි දැන් මේ දෙගොල්ලෝ අතර අපි කියන වෙළඳ යුද්ධයක් පටන් අරන් තියෙන්නේ. ඒ වෙළඳාම සම්බන්ධව ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධව මේ දෙගොල්ලන්ටම තියෙන ප්‍රශ්නේදී ඒගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ගය තමයි තම තමන්ගේ රටවල් වල තීරුබදු ප්‍රතිශත වෙනස් කරපු. එතකොට අපි දන්නවා පුතේ දැන් අපි ඉස්සරහලා තියෙනවා අපේ රට ස්වයං පෝෂිතයි කියලා. ඒතර මේ ස්වයං පෝෂිත කියලා කියන්නේ මොකද්ද? යම් රටකට අවශ්‍ය සියලුම දේවල් නිෂ්පාදනය කරගන්න ඒ රටටම පුළුවන් නම් එතකොට ඒ කියන්නේ තව කෙනෙක් මත රැඳෙන්නේ නැත්නම් අපි කියනවා ස්වයං පෝෂිතයි කියලා. එතකොට අපි අතීතයේ ස්වයං පෝෂිත වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපේ අවශ්‍යතා දැන් තරම් සංකීර්ණ නැහැ. ඒක බොහොම සරල අවශ්‍යතා කීපයක් තිබුණාම ඉතින් අපිට ස්වයං පෝෂිත වෙන්න ලේසි. නමුත් දැන් අපි නවීන ලෝකයේ තුල අපි දන්නවා මේක ස්මාර්ට් යුගයක්. ඒතකොට අපිට ගොඩාක් දේවල් අවශ්‍ය තියෙනවා. ඒ සියල්ල අපේ රටේ නිෂ්පාදනය කරගන්න බෑ. එතකොට ලෝකෙ කිසිම රටක් මේ වෙන විට තමන්ගේ නිෂ්පාදන වලින් විතරක් සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒතකොට ඔය කියන ඇමරිකාව චීනය පවා ඒ රටට වෙනත් රටවල් වලින් දේවල් ආනයනය කරනවා. ඒ නිසා මේ ආනයනය වගේම අපනයනය මේ දෙකටම අපේ පාඩම සම්බන්ධයි. තීරුබදු කියන එක අපි අය කරන්නේ ඔය ආනයන සහ අපනයන කටයුතු වල. සරලව කිව්වොත් ජාත්‍යන්තර වෙළඳාමේදී තමයි මේ කියන තීරුබද්ද අය කරන්නේ. ඒතර යම්කිසි රටක අපි හිතමු තීරුබද්දක් අය කරනවා කියන එකේ තේරුම මොකද්ද කියලා උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමු 10%ක් තීරුබදු අය කරනවා කියලා කිව්වයි කියලා. ඒකේ තේරුම තමයි දැන් අපි මං කෝ ඔයගලන්ට මෙන්න මේ කාරණා දෙකේ දෙනවා. ආනයන සහ අපනයන. ආනයන කියලා කියන්නේ අපේ රටට දේවල් ගේනවා. අපනයන කියන්නේ අපි වෙන රටවල් වලට යවනවා. අපේ රටේ ගත්තාම තේ සිලෝන් ටී කියලා යවනවා. ඒ වගේම ඇඟලුම් ශේෂ්ත්‍රය අපි ආවේ ගාමට් වල මහ නැදුම් ගොඩක් මේ ලංකාවේ දේශීය වෙළඳපොළ ඉලක්ක කරගත්තේ වනේ මේ ගොඩක් පිට රට යවනවා. එතකොට මේ ආනයන සහ අපනයන කටයුතු වලදී 10%ක තීරුබද්දක් අය කරනවා කියන්නේ තේරුම මොකද්ද? ඒ භාණ්ඩයේ වටිනාකම රුපියල් 100ක් නම් අපි පිට රටකින් ගේන භාණ්ඩේ රුපියල් 100ක් වටිනවා නම් රේගු දෙපාර්තමේන්තුවට නැත්නම් රජයට ගෙවන්න ඕනේ රුපියල් 10ක බද්දක්. එතකොට ඒකේ තේරුම දැන් භාණ්ඩයේ මිල කීයද? 110ක් වෙනවා. ඒක ඕක තමයි කතාව. එතකොට ඩොනල්ඩ් ට්‍රම්ප් මොකද කළේ? චීනයෙන් ඇමරිකාවට ගෙන්නන භාණ්ඩවලට බදු වැඩි කරා. තීරුබද්ද වැඩි කරා. දැන් චීනය කියලා කතා කරන්නේ දැන් අපිටත් පැලෙවුවනේ කියලා ඔයගොල්ලන්ට මතක ඇති. ලංකාවට 144ක බද්දක් ගැහුවා. හැබැයි ලෝකේ රටවල් මේ කියන්නේ රටවල් ගණනාවක් ඇමරිකාවෙන් කරපු ඉල්ලීම මත දින 90කට නැත්නම් මාස 3කට යා ඒ අලුත් බදු ක්‍රමය ක්‍රියාත්මක නොකර පැත්තකින් තියලා තියෙනවා. නමුත් අපිට දන්නේ ඊට පස්සේ මොකක් වෙයිද කියලා. දැනට 10%ක් තමයි ඒගොල්ලෝ අපෙන් අය කරන්නේ. තමයි චීනයේ තත්ත්වය ඊට වඩා තරමක් බරපතල. එතන බලන්න මේ තීරුබද්ද නිසා මොකද වෙන්නේ? භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒ කියන්නේ රුපියල් 100 භාණ්ඩයක වටිනාකම 110ක් වෙනවා. එතකොට මෙහෙම බද්ද වැඩි කරපුවා මොකද වෙන්නේ? භාණ්ඩ මිල ඉහළ යනවා. මිල ඉහළ යනකොට මොකද කරන්නේ? පාරිභෝගිකයෝ භාණ්ඩ මිලදී ගන්න එක යම් ප්‍රමාණයකින් අඩු කරනවා. අපි දන්නවනේ ගාණ වැඩි වෙනකොට ඒ වැඩි වෙන දේවල් අපි මිලදී ගන්න වැඩි කැමැත්තක් නැහැනේ. අඩුවෙන් තියෙන දේ තමයි වැඩියෙන් පරිභෝජනය කරන්නේ. ඒතර ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. දැන් බලන්න ඇමරිකාව චීනෙන් ගේන ඒවාට 204ක බද්දක් ගන්නවා. ඒ කියන්නේ චීනේ රුපියල් 100ක භාණ්ඩයක් ගත්තොත් ඒක ඇමරිකාවට ගියාම ඇමරිකන් රජය රුපියල් 204ක බද්දක් ගන්නවා. පැහැදිලි භාණ්ඩයේ වටිනාකමටත් වඩා දෙගුණයටත් වඩා වැඩි මොකද්ද? බද්ද විතරයි. එතකොට මේ භාණ්ඩයේ වටිනාකම රුපියල් 304යි. ඒතර බලන්න රුපියල් 100ක් වටින භාණ්ඩයකට 304ක් ගෙවන්න වෙනවා.
එතකොට ඇමරිකාව අය මොකද කරන්නේ? ඉතින් චීනයෙන් බඩු වල මිල වැඩි නිසා ගන්නෙ නෑ. අන්න එතකොට මොකද වෙන්නේ? චීනයට යම් බලපෑමක් වෙන්නේ. ඇයි? චීනයේ නිෂ්පාදනය වෙන භාණ්ඩ ඇමරිකාවේ අලෙවි වීම සෑහෙන පහළ යනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අන්න චීනයට එන ආදායම අඩු වෙනවා. දැන් චීනෙත් මොකද කරන්නේ? ඒගොල්ලොත් ඇමරිකාවේ ගේන බඩු වලට බදු ඒකට විරුද්ධව වැඩි කරනවා. එතකොට චීනය තුළ ඇමරිකාවේ භාණ්ඩ මිල ඉහළ යනවා. එතන මේ ආනයන සහ අපනයන කටයුතු මම හිතන්නේ මේ සිද්ධියත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. ආනයන සහ අපනයන කටයුතු වලදී ඒ භාණ්ඩවල වටිනාකම මත පදනම් කරලා අය කරන බද්ද තමයි තීරු බද්ද. ලංකාවේ මේ බද්ද රජය වෙනුවෙන් අය කරන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මැදිහත් කරලා. පැහැදිලිද? ඒක කස්ටම් එක කියන එක. එතන ඒගොල්ලෝ තමයි මේ බදු එකතු කරන්නේ රජය වෙනුවෙන්. ඒ නිසා මම හිතන්නේ ලංකාවේ තීරු බදු කියලා කියන්නේ දැන් විශේෂයෙන් ඔය වාහන ගෙන්නනකොට එහෙම දැන් මේ දවස්වල වාහන සීමා සහිතව ගෙන්නනවා. ඒ වාහන ගෙන්නනකොට එහෙම ඔය 100ට 1 2 3ක් නෙවෙයි බදු. සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ බදු ප්‍රමාණයක් අය කරනවා. අපි ඒ උදාහරණ කිහිපයක් කතා කරලා බලමු. එහෙනම් මම හිතනවා යම් අදහසක් ගන්න ඇති මොකද්ද තීරු බදු කියන්නේ? රටක් ආනයන කරනකොට, තව රටකින් බඩු ගෙන්නනකොට හෝ අපේ දේවල් වෙනත් රටකට යවනකොට, කියන අපනයන කරනකොට ඒ යවන භාණ්ඩයේ වටිනාකම. එනම් කියන ආනයනික හෝ අපනයනික වටිනාකම ඒක මත පදනම්ව තමයි බදු අය කරන්නේ. උගල දන්නවා සමහර රටවල් කරන්නේ රටවල් දෙකක් අතර මේ නිදහස් වෙනද ගිවිසුම් අත්සන් කරනවා. රටවල් සංචාරය කරන්න ගියාම මේ රටවල් රාජ්‍ය නායකයෝ මැදිහත් වෙලා මොනවාද ගිවිසුම් අත්සන් කරනවා. ඒගොල්ලෝ එකඟතාවයකට එනවා. ඒ දෙගොල්ලෝ ආනයන අපනයන වලදී ඒ රටවල් දෙක අතර මොනවාද යම් නිශ්චිත භාණ්ඩ සමූහයකට බදු අය නොකරේ. ඒතර ඒ කියන්නේ මම හිතන්නේ අපනයන වලට අනිත් රටට ලබා දෙන උත්තේජනයක් තමයි ඒක. ඉතින් එහෙම නැත්තම්, එහෙම ගිවිසුමක් නැත්තම් අපි පිට රටින් ගේන හැම දෙයකටම මොකද්ද ශ්‍රී ලංකා රජයට ගෙවන්න ඕනේ තීරු බදු. රයිට්. එහෙනම් අපි බලමු දැන් බදු තීරු බදු සම්බන්ධව යම් අදහසක් ගත්තා. දැන් අපි බලමු තීරු බදු ආශ්‍රිතව කොහොමද ගැටලු වෙන්නේ, ඒව කොහොමද හදන්නේ කියලා. හරි. අපි බලමු තීරු බදු ආශ්‍රිත ගැටලුවක් කොහොමද හදන්නේ කියලා. මේ ගැටලුව හොඳට බලා ගන්න. දැන් මේක කියනවා එක්තරා විදුලි උපකරණයක් මේ රටට ගෙන්වීමේදී 30ක තීරු බද්දක් අය කරන ලද. එන විදුලි උපකරණයක් ගේනකොට 30ක බද්දක් අය කරනවා තීරු බද්ද හැටියට. එම භාණ්ඩයේ ආනයනික මිල, ඒ කියන්නේ පිට රටදී මේක ගන්නකොට රුපියල් කීයද? 45000යි. එතකොට අපෙන් අහනවා බදු ගෙවීමෙන් පස්සේ උපකරණ මේ විදුලි උපකරණේ මිල කීයද කියලා. ඒ කියන්නේ අපිට පිට රටදී 45000ට ගන්න පුළුවන් එකක් තමයි ලංකාවට ගේනකොට ලංකාව 30ක බද්දක් අය කරලා තියෙනවා. දැන් අපි බලමු එන 45000 උපකරණ දැන් වටිනාකම කීයද කියලා. දැන් මට ඒ ගාව මතක් වෙනවා ඕගොල්ලන්ට අහලා ඇති මේ ඩියුටි ෆ්‍රී එක කියලා. ඒ කියන්නේ ගුවන්තොටුපළේ එහෙම තියෙනවා. ඒ වගේම දැන් පෝට් සිටි එකේ තියෙනවා මේ ඩියුටි ෆ්‍රී. ඒ කියන්නේ ඒකේ පුළුවන් මේ තීරු බදු රහිත මිලකට භාණ්ඩ ගන්න පුළුවන්. ඒක ගන්න අපිට ගන්න බෑ. පිටරට යන අයට ඒ එන ගමන් නැත්තම් යන ගමන් පාස්පෝර්ට් එකට ඒ දවස ඇතුළත ඒ උපකරණ නැත්නම් ඒ භාණ්ඩ ගිලිදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර ඒ එළිය වෙළඳපළට වඩා සෑහෙන මිලකට අඩුවෙන් ගන්න පුළුවන්. හේතුව ඒ සෝන් එකේ නැත්නම් ඒ ඩියුටි ෆ්‍රී සෝන් එකේ තියෙන කඩවල වල තීරු බදු රහිත ගන්න පුළුවන් උපකරණ. එතකොට දැන් මේ විදුලි උපකරණ ගත්ත 30ක් බදු ගහනවා කියන්නේ අපි ඒක තේරුම් ගමු. මොකද්ද මේ 30ක් තීරු බදු ගහනවා කියන්නේ? බදු ගහන්න කලින් රුපියල් 100ක් නම් වටින්නේ. පෙර වටිනාකම 100යි නම් තීරු බදු ගහනවා රුපියල් 30ක්. එතකොට අපි දන්නවා බදු ගෙවීමෙන් පසු වටිනාකම කීයද? 130ක් බවට පත් වෙනවා. එතකොට දැන් අපිට කියලා තියෙනවා මේ විදුලි උපකරණයේ ආනයනික මිල. ඒ කියන්නේ බදු ගෙවන්න කලින් රුපියල් 45000. එහෙනම් බදු ගෙවීමට පෙර වටිනාකම 45000යි අපෙන් අහන්නේ. බදු ගෙවුවට පස්සේ වටිනාකම කීයද? එතන මේ වගේ ලියාගත්තොත් මං හිතනවා ඔයා මේකෙන් කරන්නේ ගාන හරියටම තේරුම් ගන්න එක. 130ක් තීරු බදු පෙර වටිනාකම 100යි, බද්ද 30යි, පසු වටිනාකම 130යි. දැන් අපි දන්නවා පෙර වටිනාකම 45000යි. මට ඕනේ පසු වටිනාකම හොයාගන්න. දැන් මොකද කරන්නේ? මේ ඉලක්කම් දෙකත් මේ ස්ථාන දෙකත් අතර තමයි කතාව තියෙන්නේ. ඉතින් මේ දෙක උඩට මාරු. අන්න 45000 උඩට ගියා 100 යටට ගියා. එන සංඛ්‍යා දෙකක් තියෙනවා. ඒ දෙක උඩ යට මාරු කරලා ලියලා වැඩි කරන්න පුතේ. මේ හොයන්න ඕන එකට අදාළ සංඛ්‍යාව කවුද? 130. right? එතකොට කෙලින්ම අපිට
පසු වටිනාකම මෙතන එන වටිනාකම හොයාගන්න පුළුවන්. කොහොමද කපන්නේ? ඊළ උඩයි යටයි බිඳුවට බිඳුව කැපෙනවා, මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 4500 වැඩි කිරීම 13. අන්න බිඳු දෙක අගින් ලිව්වා. 13 ඒවා 5කට 5න් 5 දැම්මා 6ක් විතරයි. 13 ඒවා 4ක් 52 6යි 58යි. එතකොට කීයද මේ විදුලි උපකරණයේ වටිනාකම රුපියල් 58500. ඔයගොල්ලෝ පැහැදිලි 45000 විදුලි උපකරණය ලංකාවට ගෙනාවට පස්සේ කීයද 58500. එතකොට ඕගොල්ලෝ මේ සමහර අය 130යි නම් 45000ට කීයද කියලා හොයලා ඒක මේකට එකතු කරනවා. ඒක ගණන් දෙකක් හදන්න ඕන. රයිට් අපි තනි පියවරකින් හදනවා. ඒතර ඕගොල්ලන් පුළුවන් මේ ක්‍රමය හොඳට අධ්‍යයනය කරන්න. මේ ක්‍රමය අල්ලගන්න. අන්න දැන් පුළුවන් 58500යි මොකද්ද? බදු ගෙවීමෙන් පසු වටිනාකම එක පියවරකින් හදාගන්න පුළුවන්. අපි තව උදාහරණයකට යමු. බලන්න මේ උදාහරණ ගැටලුව දෙවෙනි එක. වාහනය ආනයනය කිරීමේදී වාහන ආනයනය කිරීමේදී 70ක තීරුබද්දක් අය කරන ලදී. කියන්නේ 70යි තීරුබදු ප්‍රතිශතය. බදු ගෙවීමෙන් පසු වාහනයක වටිනාකම රුපියල් 68යි. ඒතර අපි කියන වාහනය ගෙන්නුවට පස්සේ ඒ වාහනේ වටිනාකම රුපියල් 68යි. ඒකේ තේරුම 68ට වඩා අඩුවෙන් තමයි අපි අරන් තියෙන්නේ. බද්දත් එකතු වුණාට පස්සේ තමයි මේ කියලා තියෙන්නේ. බදු ගෙවීමෙන් පසු වාහනේ වටිනාකම රුපියල් 68ක් නම් අපෙන් අහනවා මේ වාහනේ ආනයනික බිල කියන. මොකද මේ ආනයනික බිල කියන්නේ බදු ගෙවන්න කලින් වටිනාකම කීයද කියලායි අපෙන් අහන්නේ. ඒ ගොඩක් වෙලාවට මේ 68න් 170ක් හොයලා ඒක අඩු කරලා වරද්ද ගන්න. ඒකයි පැහැදිලිවම කියන්න තියෙන්නේ ඒ ක්‍රමයට හදුවොත් වැරදි තමයි. ඒ නිසා අපි දැන් මේ ක්‍රමයෙන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. 170ක් තීරුබදු අය කරනවා. වාහන ගෙන්නනකොට. එතකොට අපි කියනවා බදු ගෙවන්න කලින් රුපියල් 100ක් වටිනවා නම් බදු අය කරනවා රුපියල් 70ක්. ඒකේ තේරුම බදු ගෙවීමෙන් පසු වටිනාකම 170යි කියන එකයි. දැන් රුපියල් 100ක භාණ්ඩයක් ගෙනාවොත් ඒක 170ක් බවට පත් වෙනවා. දැන් අපි දන්නවා වාහනේ බදු ගෙවුවට පස්සේ කීයද? 68යි. 68යි. පසු වටිනාකම. අපේ ගානේ මොකද්ද? බදු ගෙවන්න කලින් කීයද? බදු ගෙවීමට පෙර වටිනාකම එහෙම නැත්නම් ආනයනික බිල තමයි අපේ අහන්නේ. අපිට මේක පුළුවන්. කලින් වගේම මෙතන තමයි සංඛ්‍යා යුගලක් තියෙන්නේ. ඒ නිසා ඒ දෙන්න උඩ යට මාරු කරනවා. 68 උඩට එනවා 170ට යනවා. ඊට පස්සේ මොකද කරන්නේ තියෙන්නේ? මේකනේ හොයන්න තියෙන්නේ බදු ගෙවන්න කලින්නේ. හොයන්න ඕන එකට උඩින් තියෙන්නේ කවුද? 100 නිසා මම 100න් වැඩි කරනවා. මේ බලන්න බිඳුවට බිඳුව කැපෙනවා. 68 17න් බෙදන්න පුළුවන්. 17 1යි 17 4යි. දැන් මෙතන කීයද? 104 වැඩි කරනවා 10න්. එන කීයද? රුපියල් 140යි. එන ඔයගොල්ලන්ට තේරෙනවා. මොකද්ද? දැන් මේ වාහනේ අපි පිටරටට ගත්තොත් රුපියල් ලක්ෂ කීයද? 140යි කාර් එක. හැබැයි ලංකාවට ගෙනාවට පස්සේ ඒ කාර් එකේ වටිනාකම කීයද? 68යි. ඒ කියන්නේ 28ක්ම මොනවද? අපි ගෙවලා තියෙන්නේ. වැඩිපුරම ගෙවලා තියෙන්නේ. කොච්චරද? 68න් 40යි අපිට මෙතන එතන 28ක්ම අපි ගෙවලා තියෙන්නේ තීරුබද්ද. එහෙනම් මට දැන් මෙන්න මේ තත්ත්වයේ තියෙන වාහන ගෙන්නනකොට වාහන මිල වැඩි වෙන්න ඒ රටේ මේ බදු ප්‍රතිශතය විශේෂයෙන් තීරුබදු ප්‍රතිශතය ඉතාම වැදගත් කාරණාවක්. තීරුබදු වලින් තමයි ආනයන අපනයන සීමා කරන්නේ රටවල්. දැන් මම කිව්වේ ඒකයි ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් අපට හානියක් කළාට එයා ඒ රටට කරන්නේ මොකද්ද? තමන්ගේ රට පැත්තෙන් ඉඳලා කරන්නේ යහපත් දෙයක් ඒ රටට. ඒ නිසා තමයි ඔයා දෙවිනි පාටත් ඇමරිකාවේ ජනාධිපති වෙන්නේ කොච්චර පිස්සු කෙලියක් මිනිස්සු කැමති. මොකද එයා වෙන රටවල් වලින් ගේනේවට බදු ගහපුවාම මොකද වෙන්නේ? ඒ රටේ නිෂ්පාදන වැඩි කරන්න පෙළඹෙනවා. මොකද පිට රටින් ගේනේ බඩු මිල වැඩි වෙනකොට තමන්ගේ රට තුළ තමන්ට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන්න ඒකට මහන්සි වෙනවා. ඉතින් ඇමරිකාව වගේ රටකට ඒකට පුළුවන් වුණාට ගොඩක් රටවල් වලට 100% තමන්ට අවශ්‍ය දේවල් තමන්ගේ රට තුළ හදාගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් මම හිතන්නේ මේකත් එක්ක ඒක ඔහුගේ තීරණය ඔහුගේ රටට විතරක් බලපාන්නේ නැහැ. ඒක සමස්ත ලෝකයටම බලපාන්නේ ඒකයි. දැන් මෙන්න මේ තීරුබදු ප්‍රතිශතය අනුව ඒ රටේ ආනයන අපනයන තීරණය වෙනවා. ඒ නිසා අපි තව උදාහරණ ගන්නකට යමු. රයිට්. බලන්න මේ තුන්වෙනි උදාහරණය දිහා. මේක කියනවා රුපියල් 50000ක් වටිනා කැමරාවක්
ආනයනය කිරීමේදී අයකර තීරුබද්ධ 7500යි. අපෙන් අහනවා තීරුබදු ප්‍රතිශතය කීයද කියලා. දැන් මේ කලින් උදාහරණ දෙකට වඩා වෙනසක් තියෙනවා. මොකද දැන් අපි තීරුබදු ප්‍රතිශතය දන්නේ නැති අවස්ථාව. අපි කොහොමද මේ තීරුබදු ප්‍රතිශතය හොයාගන්නේ? එන්න බලන්න. මම ඕගොල්ලන්ට ප්‍රතිශත සම්බන්ධව වීඩියෝ කීපයක් අපේ channel එකේ දාලා තියෙනවා. ඒවා පොඩ්ඩක් ආපහු බලන්න. ඒවා බලන්න. ඒකේ තියෙන හුරුව මෙතෙන්ද ගන්න. මේ වගේ ගැටලු වලට ඒ ක්‍රමවේදයම තමයි මම පාවිච්චි කරන්නේ. තමයි මේ හදපු ක්‍රම ඕගොල්ලන්ට අලුත් නම්. ඔයගොල්ලෝ මේ වීඩියෝ බලන්න අනිත්‍ය ප්‍රතිශත පාඩම් වලට අදාළව ගිහිල්ලා අපි එකම ක්‍රමයට තමයි ගණන් හදලා තියෙන්නේ. තීරුබදු ප්‍රතිශතය මම කිව්වා ඔයගොල්ලන්ට ඕනම ප්‍රතිශතයක් හදාගන්න නම් මොකද වෙන්න ඕනේ? අපිට භාග සංඛ්‍යාවක් තියෙන්න ඕනේ. අපිට භාග සංඛ්‍යාවක් තියෙන්න ඕනේ. ඒ භාග සංඛ්‍යාව මොකෙන්ද? 100ට 100 ගණන් කරපුවාම මේක මොකක් බවට පත් වෙනවද? ඒ භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් බවට පත් වෙනවා. දැන් අපිට තියෙන වැදගත් දේ තමයි හරය කවුද ළමයි කවුද කියලා තීරණය කරන එක. දැන් අපෙන් අහන්නේ තීරුබදු ප්‍රතිශතයනේ. එහෙනම් මතක තියාගන්න පුතේ උඩට එන්න ඕනේ වෙන මොකුත් නෙමෙයි තීරුබද්ද. වරිපණම් බදු ප්‍රතිශතය හොයනවා නම් වරිපණම් බද්ද. පැහැදිලිද? ලාභ ප්‍රතිශතය හොයනවා නම් ලාභය. අලාභ ප්‍රතිශතය හොයනවා නම් අලාභය. අපි හොයන්නේ මොන ප්‍රතිශතයද? අන්න එයා උඩට එන්න ඕනේ. එහෙනම් තීරුබදු ප්‍රතිශතය හොයනකොට මොකද ඕනේ වෙන්නේ උඩට? තීරුබද්ද. දැන් යටට එන්න ඕනේ මොකද? තීරුබද්ද මොකක්ද දිහා බලලා දාය කරන්නේ? ඒ තමයි ආනයනික මිල. වෙන මොකක්වත් දිහා නෙවෙයි ගෙන ආපු භාණ්ඩේ නැත්නම් උපකරණයේ වටිනාකම මත තමයි ගහන්නේ බද්ද. එහෙනම් බද්ද මොකක් උඩද දෙන්න ඕනේ? ආනයනික මිල උඩ තමයි බද්ද තීරණය වෙන්නේ. දැන් අපි දන්නවා 50000ක් වටන කැමරාවල්නේ. එහෙනම් ආනයනික මිල 50000යි. ගහපු බද්ද කීයද? 7500යි. ආයෙත් මේක ප්‍රතිශතයක් ගන්න මොකෙන් හරි ගන්න. අපි 100ට 100 ගුණ කරනවා. බිඳුවට බිඳුව මේ බිඳුවට මේ බිඳුව උඩ බිඳුවට යට බිඳුවක් මේ බිඳුවට මේ බිඳුව. දැන් පේන උඩ බිඳුව 4කට යට බිඳුව 4ක් කැපෙලා 75 5න් බෙදන්න කියලා තියෙන 75 5න් බෙදුවාම 15යි ප්‍රතිශත ලකුණ ඉතුරු. ඔන්න පදු ප්‍රතිශතය ඇවුවොත් අපි කොහොමද මේකේ හදන්නේ? දැන් අපිට වැදගත් දෙයක් මේ බදු ගහන්න කලින් වටිනාකම ඕන ගහපු බද්ද දැනගන්න ඕනේ. ඔය දෙක දාන්න ඕන අපට ඒ බදු ප්‍රතිශතය ගණනය කරන්න පුළුවන්. දැන් මම උදාහරණ 3ක් හැදුවා. මේ උදාහරණ 3න් උත්සාහ කළේ තීරුබදු සම්බන්ධව එන්න පුළුවන් හැම පැත්තක්ම ටච් කරන්න. ඒ නිසා මම හිතනවා තීරුබදු සම්බන්ධ පූර්ණ අවබෝධයක් ඉන්න ඇති. එතකොට ඕගලන්ට විභාග ගැටළු වලදී මේ තීරුබදු කොටසක් ආවොත් ඒ කොටස මම හිතන්නේ මේ වීඩියෝ එක නිසා පාස්වෙන් කොට දාගන්න පුළුවන් දැනුමක් ඔබට ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. තවදුරටත් මේකේ මොනවා හරි පැහැදිලි කරගන්න ඕනේ නම් ඔයගලන්ට ගැටළු තියෙනවනම් මගේ දුරකථන අංකය තියෙනවා. ඒකට ඔයගලන්ගේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් WhatsApp හරහා. එහෙම නැත්නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් හැටියට ඔබේ ප්‍රශ්නේ මට යොමු කරන්න පුළුවන්. අපි ඒකට උත්තර දෙන්නම්. හරි එහෙනම් නැවතත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙන තුරු සමගන්න එනම් සියලු දෙනාට සුබ දවසක්.